දිව්‍ය ලෝක 6 පිළිබඳව අපි විස්තර සොයා බලමු. පළවෙනි දිව්‍ය ලෝකය චාතුම් මහරජික දිව්‍ය ලෝකය. සතරවරම් දෙවිවරු විසින් මේ පාලනය කරනු ලබයි. සතරවරම් දෙවිවරු කියන්නේ ධෘතරාෂ්ට්‍ර, විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු. හතර දෙනා විසින් පාලනය කරනු ලබනවා. මේ දිව්‍ය ලෝකයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 500කට සමානයි. තව්තිසා දිව්‍ය ලෝකයේ සක්‍රදිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ සහ දෙවිවරුන් 33 දෙනෙකු විසින් පාලනය කරන නිසා තව්තිසා දිව්‍ය ලෝකය කියලා හඳුන්වනවා. මේ දිව්‍ය ලෝකයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 100කට සමානයි. යාම දිව්‍ය ලෝකය. මේ දිව්‍ය ලෝකයේ සුයාම කියන දිව්‍ය රාජයාණන් විසින් තමයි පාලනය කරන්නේ. එම දිව්‍ය ලෝකයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 200කට සමානයි. දිව්‍ය ලෝකයේ තුසිත දිව්‍ය ලෝකය. ඒ දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා විසින් පාලනය කරනු ලබනවා. ඒ වගේම ඒ දිව්‍ය ලෝකයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 400කට සමානයි. මීළඟ දිව්‍ය ලෝකය නිම්මාන රති දිව්‍ය ලෝකය. මේ දිව්‍ය ලෝකය සුනිම්මිත කියන දිව්‍ය රාජයා විසින් පාලනය කරනවා. එම දිව්‍ය ලෝකයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 800කට සමානයි. පරනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකය. දිව්‍ය ලෝක අතරින් ඉහළම කම්සප සහිත දිව්‍ය ලෝකය තමයි මේ පරනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකය. වසවර්ති දිව්‍ය රාජයා විසින් තමයි මෙම දිව්‍ය ලෝකය පාලනය කරන්නේ. එම දිව්‍ය ලෝකයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 1600කට සමානයි. ඒ දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 16000ක් වෙනවා.